කොහොමද? ඉතින් ඔයාලට ගොඩාක් දවසකින් මම මේ වීඩියෝ එකක් අරන් එන්නේ. අද බලමු ලේසියෙන්ම විනාඩි 2කින් කොහොමද ආප්ප හදාගන්නේ කියලා. මමත් මේ පළවෙනි වතාවට තමයි මේ පැකට් ආප්ප පිටි එකක් ගෙනල්ලා හදන්නේ. නැත්තම් මමත් වෙනද වගේම බ්ලෙන්ඩර් කරලා හාල් පිටි අරගෙන එහෙම මිශ්‍රණය හදලා තමයි මේ ආප්ප හදාගන්නේ. අද මේක ලේසිද කියලා බලමු. ඉතින් පැකට් එකේ තියෙන විදිහටම පිටි ටික දාලා ඒකේ තියෙනවා පොඩි ඊස්ට් පැකට් එකක්. ඒකත් කඩලා දාලා ඒකේ තියෙන ප්‍රමාණයට වතුරක් දාගෙන සීනි මේස හැන්දකුත් දාගෙන මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ පදමට එනකන් කලවම් කරගත්තාම ඇති. ඊට පස්සේ මේක පැය භාගයක් හෝ පැයක් මෙන්න මේ විදිහට වහලා තියන්න ඕනේ ඊස්ට් එක ඇක්ටිව් වෙනකන්. ඔයාලට ඊට වඩා වෙලාවක් තියාගන්නත් පුළුවන්. මේ මම විනාඩි 45කින් විතර බලනකොට ඊස්ට් එක හොඳට ඇක්ටිව් වෙලා තිබ්බේ. මෙන්න මේ විදිහට තමයි පිටි මිශ්‍රණය අපිට පේන්න තියෙන්නේ. ඒ ටිකත් හොඳට කලවම් කරලා මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරලා ඊට පස්සේ උක්කු මිටිකිරි එකතු කරගෙන දියාරු මිශ්‍රණයක් හදාගෙන ආප්ප හදාගන්න තමයි ඊට පස්සේ තියෙන්නේ. ඔන්න මන් දැන් ලෑස්ති වෙන්නේ මේ උක්කු මිටි කිරි පොල් කිරි ටිකක් එකතු කරගෙන ඔක්කොම එකපාර එකතු කරගන්න එපා. ටික එකතු කරලා අපිට අවශ්‍ය පදම එනකන් පොඩ එකතු කරගෙන මේ මිශ්‍රණය හදා ගන්න ඕනේ. මොකද උක්කු වැඩි වෙන්නත් බෑ, දිය වැඩි වෙන්නත් බෑ ආප්ප මිශ්‍රණේ. ඔයාලට මම අන්තිමට පෙන්නන්නම් මිශ්‍ර කළාම කොහොමද පදම තියෙන්නේ කියලා. ඔන්න මේ වෙලාව වෙනකොට අපිට අවශ්‍ය ප්‍රමාණයට රස අනුව ලුණු කුඩු ටිකක් එකතු කරගන්න පුළුවන්. ඒ ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. අර පිටි ගුලි තියෙන ටික හොඳට මේකේ දිය වෙනකන් කලවම් කරගන්න ඕනේ. ඔන්න මේ තියෙන්නේ අපිට ආප්ප හදන්න අවශ්‍ය පදම. මේක තමයි මිශ්‍රණය. ඉතින් මේක පියනකින් වහලා පැත්තකින් තියලා අපි තාච්චි ටික හදාගන්න යමු. ඉතින් මම පොල් තෙල් ටිකක් ගාගත්ත තාච්චිය පොඩ්ඩක් රත් වෙන්න ලිපෙන් තිබ්බා. ටික වෙලාවක් රත් කරලා තමයි ආප්ප මිශ්‍රණය අපි මේකට දාගන්න ඕනේ. මේ තියෙන්නේ මම කලින් පදම් කරගෙන තියාගත්ත පරණ තාච්චියක්. ඒක දැන් හොඳට පදම් වෙලා තියෙන. හැබැයි කාලෙකින් ආප්ප හදපු නැති නිසා කොහොම වෙයිද දන්නෙත් නැහැ. ඔන්න ඔය විදිහට මිශ්‍රණය දාලා ආප්ප තාච්චියේ වටයක් රවුමට කරකවලා පොඩි වෙලාවක් වහලා තියන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් බලාගෙන ඉන්න ඕනේ. සැරින් සැරේ අරින්න කරන්න යන්න එපා. මද ගින්නේ මේ වැඩේ කරගන්න. මේ තියෙන මම අලුතෙන් ගත්ත පදම් කරගත්ත තාච්චිය. ඒකටත් ආප්ප මිශ්‍රණය ටිකක් දාලා මෙන්න මේ විදිහට වහලා තියෙමු. මේකේ නම් හදන්නේ පළවෙනි වතාවට. ඔන්න ඉතින් කලින් තාච්චියේ ආප්පේ පිච්චිලා තියෙන්නේ. හරි ලස්සනට වටේ පොඩ ගැලවිලා තියෙනවා පේනවා. හරිම ආසයි ඉතින් ඒ වෙලාවට ආප්ප හදන එකේ සතුටුම රාජකාරිය තමයි ආප්පේ හොඳින් ගැලවෙන එක. ඉතින් ඔන්න ඔය විදිහට හිමීට තියලා අර ක්‍රිස්පි ගතිය වැඩි හින්දා කැඩෙන්න බලනවා. මේ විදිහට තියලා ගලව ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අහපව් අපි තෙල් පොඟෝ ගත්ත රෙදි පාංකඩයකින් මේ විදිහට තාච්චිය පිහදාලා හොඳට අර කලින් අපි ගැලවුන් නැති කෑලි පිහදාලා අයින් කරලා ඊට පස්සේ අහපව් ආප්ප මිශ්‍රණය ටිකක් දාලා මේ විදිහට හදාගෙන ආප්පයක් පුච්ච ගන්න ඕනේ.
ඒ අතරේ අපේ අලුත්ම තාච්චි ආප්පේ කොහොමද කියලා බලමු. ෂායකත් හරි ලස්සනට හොඳට හැදිලා තියෙනවා. ගැලවෙන්නේ කොහොමද කියලා බලමුකෝ. අනේ හරිම ෂෝක් නේද? මේ මම නම් ආසම වැඩේ තමයි මේක. මේ හැබැයි මම මේ ආප්පතාචි පදම් කරගන්න කලේ කොහොමද කියලා මේ ඔයාලට තවත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මෙහෙම කිව්වහමත් ලේසි. මොකද අර ඒක ලොකුවට දෙයක් පෙන්වන්න නැති නිසා ගොරක ටිකක් අරගෙන ඒ ටික හොඳට මේ ආප්පතාචි වලට දාලා වතුර වැහෙන ප්‍රමාණයට දාලා මද ගින්නේ අඩුම ගින්දරේ හොඳට ගොරක ටික මේ තාච්චි වල තඹ ගන්න තමයි ඕනේ. ඉතින් ඒ ගොරක ටික අහපව් වීසි කරන්න අවශ්‍ය නැහැ. අපිට ගොරක පේස්ට් එක හදාගන්න හොඳ මෙලයකට ලුණු වතුර එකකට හරි දාලා තියාගන්න පුළුවන්. ඒ අර ගොරක වල තියෙන ඇඹුල් ලවණ ඔක්කොම එකතු වෙලා වෙන්නේ නැති ආප්පතාච්චිය හොඳට පදම් වෙනවා ගොරක වලින් තම්බල කරලා ගත්තාම. මන්ද මට නම් හරි ගිය එක විදිහක් තමයි ඒක. ඔන්න ඉතින් මම මේ කතාවෙන් තව ආප්පයක් මේ විදිහට දාගත්තා. ඔන්න බලන්නකෝ දැන් මම හදාගන්න බිත්තර ආප්පේ. අර විදිහටම ආප්පේ දාලා ඊට පස්සේ බිත්තරයක් කඩලා දාලා ඒකට ලුණු කුඩු චුට්ටක්, ගම්මිරිස් කුඩු ටිකක් මෙන්න මේ විදිහට දාලා හොඳට බිත්තරේ කලවම් කරනවා. කලවම් කරලා ඉවර වෙලා පොඩ්ඩක් වටේට අර ක්‍රිස්පි ටිකට දැවටෙන විදිහට බිත්තරේ රවුමට හරවනවා. එතකොට එහෙම රසයි මේ බිත්තර ආප්පේ. ඔන්න ඉතින් ලේසියෙන්ම බිත්තර ආප්ප හදාගන්න ලේසිම ක්‍රමයක් තමයි මේක. ඔයාලත් හැමදාම නෙමෙයි ඉඳලා හිටලා මේ වගේ ඊස්ට් එකතු කරගෙන කඩේ පිටි වලින් හදලා බලන්න. ඇත්තටම මේ ආප්පවල තියෙන රසය වැඩි වෙන්නේ අපි එකතු කරගන්න පොල් කිරි වලින්. ඒ පොල් කිරි වල උකු ගතිය අනුව තමයි ආප්ප එකේ කිරි රස වැඩි වෙන්නේ. මම නම් වේලිච්ච පොල් ගෙඩියකුයි සාමාන්‍ය පොල් බෑයකුයි අරගෙන තමයි මේ ප්‍රමාණය හදාගත්තේ. උක්කුම මිටි කිරි ගන්න. එතකොට රසම රසයි. ඉතින් ආයිත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.